මරණයේ කටට ගිය ජීවිත 7ක්. ලෝකයම හඬවපු ඒ අසම සම සත්ව සහෝදරත්වය ගැන ඔයා කවදා හරි අහලා කියනවද? ඇතැම් වෙලාවට මිනිසුන්ට වඩා තිරිසන් සතුන් තුළ මනුස්සකම සහ සහෝදරත්වය තදින්ම තියෙනවා. මේ යන්නේ හිතාගන්නවත් බැරි හැඟීම්බර සැබෑ කතාවක්. චීනයේ මස් පිණිස විකුණන ඝාතකාගාරයකට මේ සුනක මිතුරන් 7 දෙනාව හොරු කණ්ඩායමක් විසින් පැහැරගෙන යනවා. තව සුළු වෙලාවකින් ඔවුන්ගේ ජීවිත අවසන් වෙන්නයි තිබුණේ. නමුත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස මේ 7 දෙනාම ඒ මරණයේ සිරගෙන් පැන යන්න සමත් වෙනවා. ඝාතකාගාරයෙන් පැනගත්තට පස්සේ ඔවුන්ට තමන්ගේ ගමට යන්න කිලෝමීටර් 17ක් පහු කරන්න තිබුණා. නායකයා විදියට කුඩා කෝර්ගි සුනකයා හැම වෙලේම පස්සේ හැරිලා බලුවා අනෙක් යාළුවෝ ටික එනවද කියලා. තුවාල වෙලා හිටපු ජර්මන් ෂෙපර්ඩ්ව මැදි කරගෙන අනෙක් අය ආරක්ෂාව දෙමින් ආවා. කෑමක් නැහැ, වතුරක් නැහැ. නොදන්නා පාරවල් මැදින් ඔවුන් තමන්ගේ ගම සොයාගෙන ඇදුනා. දින කිහිපයකට පස්සේ මේ 7 දෙනාම තමන්ගේ ස්වාමිවරුන් ඉස්සරහට එද්දී ඒ දර්ශනය දකින ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුලක් උනනවන් නියතයි. ඔවුන් ආපහු ආවේ සමගිය කියන දේ ලෝකයටම කියලා දීලා. අපි මිනිස්සු විදියට කරදරයක් ආපු වෙලාවට තමන්ගේ වාසිය විතරක් බලලා අනිත් අයව අතහැරලා යනවා. හැබැයි මේ සත්තු තමන්ගේ වර්ගයා වෙනුවෙන් එකෙක්වත් අතරමං නොකර පෙන්වතු ඒ සාමූහිකත්වය මුළු ලෝකයටම ලොකු ආදර්ශයක්. මේ වීර සත්කට්ටුව ගැන ඔබේ අදහස මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වටිනා ආදර්ශය තවත් කෙනෙකුට දකින්න ෂෙයා කරන්න.